සුබම සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය යාළු හැමෝටම. ඔන්න ඉතින් මං එනකන් ආසාවෙන් බලන් ඉන්න මගේ යාළුව වෙනුවෙන් මගේ නිවහනේ ගෙවෙන තවත් ලස්සන උදෑසනක් තමයි මං අද වීඩියෝ එකකට අරගෙන ආවේ. අද ජූනි මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ ඉරිදා දවසක්. ඉතින් ඉරිදා කියන්නේ මගේ උදේවරුව නිදහසේ ඉන්න හවස් වරුවේ විතරක් මට ක්ලාස් තියෙන දවසක්. ඒත් අපේ මහත්තයාට නම් අද උදේ 8:00 ඉඳලා ක්ලාස්. ඉතින් මං උදේම නැගිටලා අපි දෙන්නටම එක්ක තේක හදාගන්නයි ලෑස්ති වෙන්නේ. අද මට හිතුණා ටිකක් වෙනසකටත් එක්ක ගොඩ දවසකින් බිව්වෙත් නැති නිසා චායි ටී එකක් බොන්න ඕනි කියලා. චායි ටී හදන විදිය නම් මගේ කලින් වීඩියෝ එකකම මම කියලා දීලා තියෙනවා. ඒ වුණාට මගේ නාලිකාවට අලුතින් සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් ඔන්න මේකෙන් හොඳට බලා ගන්නකො ඒක හදා ගන්න විදිය. මම මුලින්ම වතුර එක රත් කරගත්තා. ඒක හොඳට නටද්දී මම වෙනම සාස් පානක් තියලා වතුර කෝප්ප භාගයක්, ඒ කියන්නේ නටන වතුර එකෙන් වතුර කෝප්ප භාගයක් මේකට දාගන්නවා. අපි එකතු කරගෙන නටන වතුර නිසා ඉක්මනට මේක රත් වෙනවා. ඒ වෙලාවේ මම කරඳ මුංගු ඇට දෙක තුනක්, කරාඹු ඇට දෙකක් සහ චූටි ඉඟුරු කෑල්ලක් අරගෙන හොඳට තලලා මේ නටන වතුර එකට එකතු කරගන්නවා. ඊළඟට ඒ ටික පොඩ්ඩක් තැම්බෙන්න දීලා මම එකතු කරගත්තේ තේ කුඩු. මම මේකට තේ කුඩු ටිකක් වැඩිපුර දාගන්නවා. එතකොට තමයි චායි ටී එක ලස්සන දුඹුරු පාටකට මට ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් තේකොළ ටිකයි අනිත් අමුද්‍රව්‍ය ටිකයි හොඳට තැම්බෙනකන් මම ලෑස්ති වෙන්නේ අපිට අවශ්‍ය කිරි ටික හදාගන්න. තේ කෝප්ප දෙකකට සෑහෙන විදියට පිටි හැඳි 6ක් දාලා ඒකට සීනි හැඳි 3ක් දාලා උණු වතුර කෝප්ප එකක් දාලා මම මේ ටික දිය කරගන්නවා. හදාගත්ත කිරි ටික මේකට එකතු කරන්න කලින් මම දැන් ලෑස්ති වෙන්නේ තව උණු වතුර කෝප්ප භාගයක් දාගන්න. මතකයිනේ කලින් අපි මේ ටික තැම්බෙන්න තියාගත්තේ වතුර කෝප්ප භාගයක් දාලානේ. ඒ ටිකත් රත් වීගෙන එද්දී ඔන්න අපි ඊළඟට අපි හදාගත්ත කිරි ටික මේකට එකතු කරනවා. ඔයාලට පේනවා ඇති තේකොළ ටික කලින් තැම්බෙන්න තිබ්බ නිසා මේකට ලස්සන දුඹුරු පාටක් ලැබෙනවා. ඉතින් ඔන්න මේ විදියට කිරි ටික දැන් නටාගෙනයි එන්නේ. කිරි ටික හොඳට උතුරගෙන එද්දි මතක ඇතුව මේක එළියට නම් උතුරන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි හදාගන්න කිරි එකේ හොඳම ටික රසම ටික තමයි එළියට උතුරලා යන්නේ. ඉතින් මේක මෙහෙම උතුරගෙන එද්දි ඔයාට පුළුවන් ගින්දර අඩු කරලා එහෙම නැත්නම් හැන්දකින් කලවම් කරලා ඒක උතුරන එක වළක්ව ගන්න. ඉතින් මේක එකපාරක් දෙපාරක් විතර මෙහෙම උතුරගෙන ආවහම අපිට මේකේ නියම පදමට ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට චූටි දෙයක් කියන්නද? අර චූටි කාලේ අපි කිරි උතරවද්දී අපිට හරි සතුටක් එන්නේ කිරි එක උතරගෙන ඉද්දි. ආන් ඒ වගේ සතුටක් එනවා මට මේක දකිද්දි. ඉතින් මං හරි ආසයි මේක උතරනවා බලාගෙන ඉන්න. ඔන්න මම දැන් චායි ටී එකේ හරි පදම ආවහම ඒක මුලින්ම මගේ ලොකු යකඩ දැල් පෙරණෙන් පෙරලා ඊට පස්සේ චූටි එකෙනුත් පෙරා ගන්නවා. මොකද තේ කුඩු තියෙන්න පුළුවන් නිසා. ඊළඟට ඉතින් මගේ මදුව තේ එක දීලා පිටත් කරලා යවලා මං ටිකක් නිදහසේ වාඩි වෙලා මගේ තේ එක බිව්වා. මං හරි ආසයි මෙහෙම නිදහසේ ගෙවෙන වෙලාවල් වලට ඔහේ කල්පනා කර කර ඉතින් මං තේ එක බොනවා. ඊළඟට මං හිතුවා අද මගේ මල් ගස් වලට වතුර ටිකක් දාලා පොඩි සාත්තුවක් දෙන්න ඕනි කියලා. ඉතින් ඒකට තිබ්බ ආසාව නිසාම තේ හදපු භාජන ටික සෝදාන්නෙත් නැතුවම මට ඒකට යන්න හිතුනේ. ඒත් ඉතින් මං බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන ඒ චූටි වැඩේ ආයෙ ඉතුරු කරලා යන්න නැතුව ඒක ඉවර කරලම කොහොම හරි යන්න හිත හදාගත්තා. හරි ඔන්න ඒක ඉවර කරලා ගාඩන් එකට යන්න කලින් මට තියෙනවද පොඩි මල් අතු ටිකක් හිටවන්න. එන්නකෝ ඒක ඔයගොල්ලන්ටත් පෙන්නන්න. මට මේ මල් අතු ටික ගෙනත් දුන්නේ මගේ මදු. ඉතින් මං මේ දවස්වල ගොඩාක් ආසාවෙන් පිලෝස් වර්ග එකතු කරන නිසා ඔන්න දැන් මම යාටත් ඒ ලෙඩේ බෝ කරලා තියෙන්නේ. ඉතින් එයා කොහේ හරි ලස්සන ගහක් දැක්කම මට මේක අරගෙන එනවා. ඉතින් මේ ළඟදි දවසක එයා කොහේ හරි ගිය වෙලාවක මේක ගහක ගිහින් තිබුණ ලොකු වැලක් වගේ ගිය පිලෝ එකක්. හැබැයි ගොඩාක් තැන්වල මිල අධිකව විකුණන්න තියෙන පිලෝ වර්ගයක්. ඉතින් එයා මට දිගව වැලක් අරගෙන ආවේ. මං ඒකෙන් පැල ගොඩාක් ගන්න කියලා හිතලා කෑලි කෑලි වලට කඩලා වතුරේ දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්නේ දැන් වතුරේ මේ ටික දාලා සති 3කට වැඩි ඒ හැම එකෙම කිරි පාට මුල් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ පෝච්චි එක හිටවන්න පුළුවන්. චූටි වැඩක් කරන්න යන්නේ. ඊට කලින් ඕගොල්ලන්ට පෙන්නන්නම්කො මෙන්න මේ කැනේඩියන් පැලයත් මට ගෙනත් දුන්න මතු. ඉතින් එයා හරි ආසාවෙන් මට මල් පැල ගෙනත් දෙනවා. මම මේකත් අද හිටවන්න ඕනේ. මං හිතුවා මේකත් ඕගොල්ලන්ට පෙන්නන්න ඕනි කියලා.
හරි. ඔන්න දැන් බලන්නකෝ මං මල්ලතු ටික හිටවන්න කලින් මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. මමත් මේක පිටරට වීඩියෝස් වලින් තමයි බලලා ඉගෙන ගත්තේ. මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. අපි මොනවා හරි මේ වගේ පිලෝ වර්ග වල වගේ ඇන්තෝරියම් වල හෝ අතු හිටවද්දී අපි අලුත් කැපුම් මොහොනතක්නේ පස්වල හිටවන්නේ. ඉතින් ඒ කැපුම් මොහොනතෙන් දිලීර ආසාදනය වෙන්න පුළුවන්, වතුර නිසා කුණු වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ අද අත්හදා බලන්න හදන්නේ. ඉතින් මීට කලින් මම මේ ක්‍රමය කරලා බැලුවා ඇග්ලොනේමා වලට. ඒක ඉතාම සාර්ථක වුණා. ඉතින් මං හිතුවා පිලෝ වලට අනිවාර්යෙන් මේක ගැලපෙයි කියලා. හරි. ඔන්න දැන් වැඩේ පටන් ගමුකෝ. අපි කපාගත්ත කැපුම් මොහොනත් වලට මේ විදිහට ඉටිපන්දමක් පත්තු කරලා ඉටිවක් කරන්නයි තියෙන්නේ. ඉතින් මේකෙදී හොඳට වග බලා ගන්න අලුතින් ආපු කිරි මුල් වලට රස්නේ ඉටි බින්දු වැටෙන්න දෙන්න එපා. කැපුම් මොහොනතට විතරයි මම මේ විදිහට ඉටි බින්දු ටිකක් වක් කරගන්නේ. මේ විදිහට ඉටි බින්දු දැම්මහම ඒ ටික නිවිලා කැපුම් මොහොනත උඩ සීල් වෙලා වගේ තියෙනවා. එතකොට වතුර, දිලීර වලට, ශුද්ධ ජීවීන්ට මේක ඇතුළට යන්න බෑ. ඒකෙන් අපි හිටවෙන දණ්ඩ ආරක්ෂා වෙනවා වගේම මුල්ලදීමත් වේගවත් වෙනවයි කියලා මං බලපු වීඩියෝස් වලින් මං ඉගෙන ගත්තා. ඔන්න ඉතින් මගේ යාළුවෝ මේ ක්‍රමය අත්හදා බලනවා නම් අත පුච්ච ගන්න නැතුව පරිස්සමට මේ වැඩේ කරන්න ඕනේ. හැම දණ්ඩකම පහළ කොටස වගේම ඉහළ කොටසත් මම මේ විදිහට කපලා ඉටි බින්දු වක් කර ගන්නවා. එතකොට වතුර හිම වැටෙද්දී කුණු වෙන්නේ නැතුව පරිස්සම් වෙලා මේ දණ්ඩට පුළුවන් පැලවෙන්න. හරි. ඒ වැඩේ ඉවර වෙලා ඒ ටික හිටවන්න ගාඩන් එකට යන්න කලින් දැන් මම ලෑස්ති වෙන්නේ ඉක්මනින් මල් පූජා කරන්න. ඉතින් හැම දවසකම හවස් වරුවේ මම ගෙදර නැදෙන්නේ නැති නිසා මට හවසට බුදුන් වඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා මම හැමදාම පුරුදු වෙලා ඉන්නවා අනිවාර්යෙන් උදේට බුදුන් වඳින්න. අපි කොච්චර කාර්යබහුල වුණත් අපේ දෛනික ජීවන රටාවේ අපි මොන ආගම අදහුවත් ආගමත් එක්ක රැඳෙන්න පුංචි හරි වෙලාවක් වෙන් කරලා තියාගත්තාම අපේ හිතට දැනෙන ඒ ආධ්‍යාත්මික සතුට ලොකු මානසික ශක්තියක් වෙලා අපි පස්සෙන් ඉන්නවා කියලායි මං හිතන්නේ. ඉතින් අනිවාර්යෙන්ම බෞද්ධ අපි උදේ හරි හවස හරි Tamanට පුළුවන් වෙලාවක් ඒකට වෙන් කර ගන්න ඕනේ. හරි. ඔන්න ඊළඟට මං ආසම වැඩේට බහින්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං හිතුවා අද මගේ ගේ ඇතුලේ තියෙන ගස්නට චුටාවට කොච්චර ගේ වතුර ටිකක් මල් ගස් හැදුවත් ඒගොල්ලෝ හැමෝම ඉතින් එළියේ සූර්යාලෝකයේ අඩු වැඩි වශයෙන් අරගෙන හැදෙන්න කැමති කට්ටියනේ. ඉතින් ඒ හින්දා ඉඳලා හිටලා හරි ඒගොල්ලන්ට වැස්සේ තෙමෙන්න සූර්යාලෝකයේ චුට්ටක් විඳ ගන්න දෙන්න ඕනේ. ඔන්න පේනවනේ වතුර බවුසරේ එනකන් වගේ කට්ටිය පොලිමට බලාගෙන ඉන්නේ මං වතුර දානකම්. දවසට මගේ ගාඩන් එකේ ගහක් කොළක් එහෙට මෙහෙට කරේ නැත්තම් ඉතින් මට කෑවේ නෑ වගේ තමයි. ඉතින් ඔන්න පොඩ්ඩක් පොච්චි ටික එහෙට මෙහෙට කරලා හැඩ බලලා මං වතුර දාන්නයි ලෑස්ති වෙන්නේ. මගේ ගාඩන් එකේ මට හිතෙන්නේ වැඩියෙන්ම තියෙන්නේ මල් හැදෙන ගස් නෙමෙයි ලස්සනට කොළ හැදෙන ඒවා. ලස්සන හැඩවලට ලස්සන පාටට කොළ හැදෙන ඒවා තමයි මගේ ගාඩන් එකේ ගොඩාක් තියෙන්නේ. මං හිතන්නේ ඉස්සර ඉඳලා මං ගොඩාක් ආස එහෙම ගස් වලට. බෙගෝනියාස් වර්ග, කෝලියාස් වර්ග, එතකොට ඇග්ලෝනේමා, පිලෝ මේ හැම වර්ගයක්ම වගේ මල් හැදෙන ඒවා නෙමෙයිනේ. ඉතින් ඉස්සර ඉඳන් මං ආස මේ ಜಾති වලට තමයි. ඉතින් කියන්නකො බලන්න ඕගොල්ලොත් ආස මොන වගේ ඒවටද කියලා. ඉස්සරහ තියෙන පැලවලට වතුර දාලා දැන් මං යන්න හදන්නේ පිටිපස්සේ තියෙන මල් ගස් ටිකට වතුර දාන්න. එන්නකො ඕගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ මං පිස්සු හැදිලා වගේ එකතු කරන පිලෝ කලෙක්ෂන් එකයි මගේ ඇන්තෝරියම් ටිකයි. ඉතින් මේ දවස්වල මං ආසාවෙන් එකතු කරන මගේ වත්කම කියලා කිව්වොත් මං හිතන්නේ ඒක හරි. ඉතින් මං මැරි කරලා මෙහෙට එද්දි මුල් දවස්වල මගේ ළඟ තිබුණේ ඇන්තෝරියම් පෝච්චි ඇත්තටම 3-4යි. දැන් මගේ ළඟ ඇන්තෝරියම් පෝච්චි 45ක් විතර තියෙනවා. ඉතින් ඉස්සර මම ඇන්තෝරියම් වලට ඇත්තටම ගොඩාක් ආස කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් මං ඇන්තෝරියම් වලට ගොඩාක් ආසයි.
ඒ වගේම හිතේ ලොකු ආසාවක් තියෙනවා මේ විදිහට ඇන්තෝරියම් පැල ගොඩාක් එකතු කරලා පුංචි ප්ලාන්ට් නර්සරි එකක් දාන්න. ඉතින් ප්ලාන්ට් නර්සරි එකක් ඔන්ලයින් ක්‍රමයට හරි නැත්නම් ෂොප් එකක් දාලා හරි කොහොම හරි කරන්න මං හිතන්නේ චූටි කාලේ ඉඳන්ම මගේ ළඟ එහෙම ආසාවක් තිබ්බා. ඉතින් ඒ ආසාවෙන් තමයි මං මේ දවස්වල ගොඩාක් මේ විදිහට මල් පැල එකතු කරන්නේ. මෙතන ඇන්තෝරියම් වගේම පිලෝ වගේම ඇග්ලෝනේමා වර්ග කීපයකුත් තියෙනවා. ඒ වගේම කැනේඩියම් පැලත් කීපයක් තියෙනවා. ඉතින් වැදගත්ම දේ ඔයගලන්ට කියන්නද මම මේ මල් පෝච්චි ඔක්කොම තියලා තියෙන්නේ පිනිජම්බු ගහක් යට. ඉතින් අපි මේ ගෙදරට එන මුල් කාලේ මට මෙයාගේ හැවණෙන් තියන්න පුළුවන් වුණේ ඇත්තටම මම අර කියපු විදිහේ මල්ගස් දෙක තුනක් විතරයි. ඒ දවස්වල මගේ ළඟ ගොඩාක් මල් තිබ්බේ නැහනේ. ඉතින් මං ඒ දවස්වල ඒ වුණාට නිතර මේ මල් ටික බලන්න මෙතනට එනවා, නිතරම සාත්තු කරනවා, මේවට ගැවසෙනවානේ. ඉතින් කාලයත් එක්කම පිනිජම්බු ගහ, ඒ කියන්නේ ඒක ලොකුවට තිබිලා තමයි මොකක් හරි රෝගයක් හරි මොකක් හරි ඇවිල්ලා ඒ ගහ નિසරු වෙලා තමයි මැරෙන්න වගේ පොඩි හැවණක් තිබ්බේ. හැබැයි ඔයාලා විශ්වාස කරන්න දැන් මං මෙතන මල් පෝච්චි 50කට වැඩිය තියලා තියෙනවා. එයාගේ හැවණෙන් මට මෙතන තව මල් පෝච්චි තියන්න ඉඩ තියෙනවා. ඔයගොල්ලන්ට පේනව නේද? ඉතින් මම විශ්වාස කරනවා අපි ගහක් කොලක් ගාවට නිතරම එනවා නම් අපි ඒගොල්ලෝ ළඟ ගැවසෙනවා නම් අපි ඒගොල්ලන්ව ආදරෙන් බලනවා කියලා ඒගොල්ලන්ට දැනෙනවා නම් ඒගොල්ලෝ ගොඩාක් සරුවට හැදෙනවා. බලන්නකෝ මෙයා හොඳට කොළ දාලා අතු විහිදවල ගොඩාක් ලස්සනට මේක වැවුණා. මේ පාර අපිට ඒ කියන්නේ අපි මේ ගෙදරට ආපු අවුරුද්දේ ජම්බු හැදුනෙත් නැහැ. මේ පාර මට ජම්බු පළදාව ලැබුණ හැටියට මල් පෝච්චි ටික අයින් කරන්නත් උනා. ඒ තරම් ජම්බු ගෙඩි මල් පෝච්චි වලට වැටෙන්න ගත්තා. ඉතින් සබාදහමට අපි ආදරය කරද්දී ඒගොල්ලෝ හැදෙන හැටි වැඩෙන හැටි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ උනේ. ඒත් එක්ක මේ බලන්නකො මට මේ ටික කියන්න බැරි වුණා. මේ තියෙන්නේ ෆර්න්ස් වර්ග. ඒ කියන්නේ මීවන වර්ගත් කීපයක් මගේ ළඟ තියෙනවා. ඉතින් කොහෙ බැලුවත් පේනවානේ මල් හැදෙන්නේ නැති ලස්සන ගස් තමයි මම වැඩිපුර හොයන්නේ. අන්න මම දැන් මේගොල්ලන්ටත් වතුර ටික දාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් පහුගිය ටිකේම වැහැලා මේ දවස් ටිකේ චුට්ටක් පායනවා. ඒ නිසා තමයි මල් ගස් වලට වතුර දාන්න ඕනේ උනේ. නැත්තම් ඇත්තටම පහුගිය ටිකේ මල් ගස් වලට මම වතුර දැම්මේ නැති තරම්. ඒ තරමටම හැමදාම වැස්ස ලැබුණ නිසා මල් ගස් ටික හොඳට හැදුනා. වතුර හොඳට තිබුණා. ඉතින් මේ දවස් ටිකේ පෑවිල නිසා වතුර චුට්ටක් ගස් වලට මදි. ඒ හින්දා තමයි වතුර ටිකක් දාන්න හිතුවේ. මනම් හිතන්නේ කොච්චර අපි කාර්ය බහුල වුණත් අපිට කොච්චර වැඩ තිබ්බත් මල් ගහකට සාත්තු කරලා බැලුවොත් අපිට තේරෙනවා ඒක කොයි තරම් අපේ හිත නිමනවද කියලා. ඔන්න මල් ගස් ටිකට වතුර දදා ඉද්දී අපේ ගෙවල් ළඟ ඉන්න නෑදෑ වෙන අක්කා කෙනෙක් මට ඇම්බරැල්ල වගේක් ගෙනත් දුන්නා. එයාගේ ගෙදර ගහක් තියෙනවා. එයා කඩලා ඉතින් මං ඉන්නවා දැකලාද කොහෙද මටත් ගෙනත් දුන්නා. ඉතින් ඔන්න ඒ ටිකත් අරගෙන පොඩි චැට් එකක් දාන් ඉඳලා මං ඉතින් ආයෙත් වතුර දාන්න ගත්තා. මල් වලට ආදරය කරන කට්ටිය කොයි තරම්නම් ඉන්නවද කියලා මගේ YouTube එකේ මං මල් පැල ගැන දාපු වීඩියෝස් වලට මට කමෙන්ට්ස් දාපු ගොඩාක් ප්‍රශ්න අහපු මගේ ආදරණීය යාළුවන්ගෙන් මට හොඳටම තේරෙනවා. ඉතින් මම දන්න චූටි දේවල් හරි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මං ගොඩාක් ආසාවෙන් තමයි ඉන්නේ. ඉතින් එක යාළුවෙක් මගෙන් දවසක් අහලා තිබුණා ඇන්තෝරියම් පැලයක් කට් කරන විදිය කියන්න කියලා. ඉතින් මමත් ඇත්තටම ඉස්සර ඇන්තෝරියම් පැල කට් කරන්න දන්නේ නැහැ. නමුත් දැන් ඇන්තෝරියම් පැල කීපයක්ම මේ විදියට හදාගෙන සහ මගේ ළඟ තිබුණ ලොකු පැල කට් කරලා මම පොඩි පැල හදපු නිසා මම ඒ ගැන ගොඩාක් හොයලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකකදී මම ඒ දේ කියන්නම්කෝ. වතුර දාලා ඉවර වෙලා මම ලෑස්ති වෙන්නේ ඔයගොල්ලොත් එක්කම මගේ අර පිලෝ දරු ටික හිටව ගන්න. ඒ වගේම තව මල් පැල ටිකකුත් තියෙනවා හිටව ගන්න. අපි මුලින්ම මේකට අවශ්‍ය කරන පස් මිශ්‍රණය හදාගමුකෝ. මට හිටවන්න තියෙන පැල වර්ග ඔක්කොටම ගැලපෙන්න මම එකවර පස් මිශ්‍රණය හදා ගන්නවා. මුලින්ම මම එකතු කරේ මතු පිට පස්. ඊළඟට ලොකු පොල්ලෙලි කෑලි, වැලි ටිකක්, ඒ වගේම ඊළඟට එකතු කරන්නේ චූටි පොල්ලෙලි කෑලි සහ කොහුබත්. ඔන්න මේ මම එකතු කරන්නේ 10ක්. ඉතින් මේ තියෙන්නේ පුච්චපු 10 නෙමෙයි. පුච්චන්න නැතුව කෙලින්ම 10 තමයි මම මේකට එකතු කරගත්තේ. ගොඩාක් වෙලාවට අපි හිටවන වගාමාද්‍යයේ වොලියුම් එක ප්‍රමාණය අපිට වැඩි කරගන්න ඉතා පහසුවෙන් සහ ලාභදායීව එකතු කරගන්න පුළුවන් දෙයක් තමයි 10 කියලා කියන්නේ. අන්තිමට මම එකතු කරගන්නේ කොම්පෝස්ට් ස්වල්පයක්. ඉතින් මේ එකතු කරගත්ත සේරම දේවල් ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ.
මම මුලින්ම ලෑස්ති වෙන්නේ මෙන්න මේ කැනේඩියන් පැල දෙක ලොකු පෝච්චි දෙකකට දාගන්න මට ගේ ඉස්සරහින් තියාගන්න ඕනේ නිසා. ඉතින් මම ලොකු පෝච්චියක් අරගෙන මුලින්ම අඩියට දානවා බොරළු ටිකක්. ඒකෙන් අපි මල් පෝච්චියට වතුර දාද්දී ඒක හොඳින් බැහැලා යන්න උදව් කරනවා. බොරළු ටික දාගෙන පෝච්චිය තුනෙන් එකක් වගේ වෙනකන් මම හදාගත්ත පස් මිශ්‍රණයෙන් ස්වල්පයක් දාගන්නවා. ඊට පස්සේ මල් පැලේ තිබුණු පොට් එකෙන් ප්‍රවේශමෙන් ඉවත් කරගෙන මේකේ පහළ තියෙන පස් ටික අපි ගලවලා අයින් කරගන්න ඕනේ. ඒකේ වැදගත්කම තමයි ඒකෙන් අර පැලේ තියෙන මූල පද්ධතිය එළියට එනවනේ. ඉතින් අලුත් මුල් ටික අපි අලුතින් හදාගත්ත පොහොර තියෙන පස් මිශ්‍රණයට යන්න ඒ වැඩේ උදව් වෙනවා. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට පෝච්චියට පස් එකතු කරගන්නවා. ඒ විදිහටම මම අනිත් මල් පැලෙත් හිටව ගන්නවා. ඔයගලන්ට පේනවා ඇති මේ මල් පැල දෙකම සමානයි වගේ. එකම ප්‍රභේදය තමයි. ඒ වුණාට ඒගොල්ලන්ගේ කොළවල චූටි වෙනසක් තියෙනවා. මෙන්න මේ මල් පැලේ ඔයගොල්ලෝ දන්නවද බලන්න. මේ තියෙන්නේ බ්ලැක් ලකී ප්ලාන්ට් එකක්. වෙළඳ පැලේ මිල අධිකම පැලයක්. මම මේක ළඟදි තමයි ප්ලාන්ට් නර්සරි එකකින් ගෙනාවේ. ඉතින් මම ගෙනාපු තැනින් මට කිව්වා මේක ටිකක් ලොකු පෝච්චියකට දාන්න. එතකොට හොඳට පැල හැදිලා එනවා කියලා. ඉතින් මගේ ළඟ ලොකු පෝච්චියක් තිබ්බේ නෑ. මම තිබුණ පෝච්චියට වඩා ටිකක් ලොකු පෝච්චියකට දැම්මා. තව ටික දවසකින් ටිකක් ලොකු පෝච්චියකට දාන්න හිතාගෙන. ඊළඟට ලෑස්ති වෙන්නේ මගේ පිලෝ දරු ටිකට නවාතැන් ටිකක් දෙන්න. ඒවා වෙන වෙනම පෝච්චි වල හිටවන්න නැතුව මුල් අල්ලලා අලුතින් මොටෙයි දාලා එනකන් එක පෝච්චියක දෙක තුනක් වගේ හිටව ගන්න තමයි මම හිතුවේ. ඔන්න මේ තියෙන්නේ අද මම හිටවපු මල් පැල ටික. ඉතුරු වුණු පස් මිශ්‍රණය පස් මදි පාඩු තිබුණු ගස් ටිකක් බලලා මම එහෙම්ම දාගත්තා. ගේ ඇතුලේ තියන්න හිතාගෙන හිටවපු මල් පැල දෙක දැම්මම ගෙට ගන්න නැතුව ටිකක් මෙතනින් තියලා ටිකක් අලුත් මාධ්‍යයට හුරු වුණාට පස්සේ ගේ ඇතුලින් තියන්නයි මං හිතුවේ. මල් පැල වුණත් අපි වගේ තමයි එකපාරට මේගොල්ලෝ අලුත් මාධ්‍යයකට හුරු වෙන්නේ නැහැ. ටික දවසක් යනවා ඒගොල්ලන්ට මේ මාධ්‍යයට හුරු වෙන්න. පිලෝ දණු ටික දවසක් ඒ පොට් එකේම හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕනේ නිසා ටිකක් ඇතුලේ තැනකින් වෙනම තැනකින් මං ඒ ටික තිබ්බා. ඔන්න එහෙනම් ඕගොල්ලන්වත් එකතු කරගෙන මගේ ගාඩන් එකේ ගෙවපු සුන්දර මොහොතෙන් මම සමුගන්නයි ලෑස්ති වෙන්නේ. ආයි දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.